දෙන්න මම බබා. නෑ එපා එපා. අම්මා දැන් දවස් ගානක් තිස්සේ නිදි මරනානේ. අම්මා නිදා ගන්න. කොහොමද දෙන්න බබාව. මේකෙත් තියනවානේ. දෙන්න මට පිහිය දෙන්නකො. කපන්න. ඔය ටික කපන්න. කපලා දෙන්න. මේ බාන දවස් කීයද නේද මේ වාස් කරේ නැත්තේ? ආයෙ පිරෙනවා. අනේ මගේ රත්තරන්. ගෙටය එන්න. ඔක කොහොම දාන්න? ඔහොම දාන්න. ගෙටය ඔක කොහොම දාන්න? පිහි දාන්න පස්සේ ගමු. එන්න. පුතේ අම්මා හැල පැහැදුවා මං කන්න මෙව ගුණයි. අනේ මේ අපි යාගලා නිකන් ඉන්න හොඳ නෑ කන්න ඕනේ මොනවා හරි කන්න ඕනේ. නිකන් තාම මොනවා හරි ආස දේවල් තියෙනවා කියන්නේ මං හදලා දෙන්නම් සොට්ටුස් ගාලා. මේ ටික තියෙනවා දාන්න හොදන්න. අම්මේ කෝල් එකක්. කෝල් එකම ඔව්. සම්පී. හෙලෝ. ඔව් ඒ ට්‍රිප් එක යනවා කියලා මම නම දුන්නා. මේ මට යන්න විදියක් නෑ ඔව්. මම මේ කෙනෙක් දාගන්න නැතුව සල්ලි හරි දෙන්නම් මුමින කෙනෙක් දාගෙන යන්න. බෑ මට යන්න බැරි විශේෂ හේතුවක් තියෙනවා. ඔව් ඒකට වඩා ඉතින් වටින දෙයක්. මේ ඔව් සූදානම් කරා ඉතින් මිනිසුන් ඉතින් වෙනවන වගේ දේවල්. ඕනේ ඉතින් ඔව් කවුරු හරි දාලා මම සල්ලි හරි දෙන්නම් ඔව්. නෑ මට ආයෙ පස්සේ බලන්න දෙයක් නෑ බෑ ඔව් යන්න විදිහක් නෑ. ඔව් ඔයාලා ගිහින් එන්න. ඔව් ආසාවෙන් තමයි හිටියේ ඒ උනාට බෑ. අපි ආයෙ වෙන දවසක යනකොට යන්න. ඔව් බෑ. ඇයි අම්මා යන්නේ නැත්තේ? අම්මා නේද ඔක සංවිධානය කරේ? ට්‍රිප් යන්න බෑනේ පුතේ මගේ පුතා දාලා කොහොමද මම ට්‍රිප් යන්නේ? මේ අයිත් කෝල් එකක් අම්මා. කමන්නේ ඔය ට්‍රිප් එක යන්න. මේ බෑ ඔයා දාලා මට කොහොමවත් යන්න බෑනේ පුතේ. මේ ඔයා ඉතින් ඔය මොකක්ද ගසුණියෙන් දාලා මේ විතර තනියම දාලා යන්න බෑ අම්මෝ. එහෙම කමක් නෑ. අම්මා ගිහින් එන්න මට ඉන්න පුළුවන් නේ. තනි වෙන්න හොඳ නෑ එහෙම. නෑ මට බෑ. බෑ මට යන්නකො ගිහින් මේ කෑවද දෙවල් මම දුන්නේ. ඔව් අම්මා කෑවා. රසයි. කන්න. එහෙනම් මේ හොඳට නාන්න ඕනේ. අපි අද රැවට යන්න නාන්න කියලා. ගිහින් නාගෙන. පළතුරු ටික ඔක්කොම ඉවර පුතේ මේ නම්ම හොඳියන් දීලා ඔය මේ මොත්තම් කඩේ යන්නේ අම්මලා හැරෙන්නේ පළතුරු මොනවා හරි ටිකක් ගේනවද? ඔව් කෙල්ලගේ පළතුරු ටික ඔක්කොම ඉවරයි. එයා පළතුරු විතරයි කන්නේ වෙන මොකුත් කන්නේත් නෑනේ. ඒ දිහවස් කමක් නෑ හවස් උනාට. දැන් මේ මම බෝල් එකක් බලලා මොකුත්ම නෑ. එහෙනම් එයා කන්නේ පළතුරු විතරයි. ඔව්. ඔය ඒ දිහන මොනවා හරි ගේන්න. හරි. නෑ යා මේ නාන්න මං අද එක ගියා. ඔව් නාලා ආවා. ඇවිල්ලා සනීපෙට වෙන්න ඉතින් ඉඳ ගිහිල්ලා.
කරදර කරන්නේ මාත් එක්ක දැන් කඩේ ගිහින් ආවා. එහෙනම් තියන්නද? අක්කේ ඔව් මොකද මේ ෆෝන් එක දිහා බලාගෙන මූණත් ඇඹුල් කරගෙන නෑ වාඩි වෙන්න. ඇයි අක්කේ? ඉස්පිරිතාලේ නතර කෙරුවා. එහෙමද? අම්මා වෙලා ගෙදරින් ගියේ. අද හම්බුවේ ගොඩක් ඉට. කෝල් එකක් මේ තව එකයි මම බැලුවේ. පුතා කෝ? පුතා ගියා බලන්න. මුදේ ගිහින් ආවා. ඊට පස්සේ දැන් පුතා ආයි ගියා බලන්න. දැන් පුතා එනකන් ඉන්නේ කෝල් එකකුත් නෑ තාම මං ගිහින්. අක්කා බය වෙන්න එපා. ඒ කෙල්ලට බෑ එහෙම අර මේවා හිත හයිය නෑ එච්චර. අක්කා අඬන්න එපා. ඔව් මන් දන්නවනේ. අක්කා බලමුත් වෙනවා කියවන එනංගිලා. මම යවන්නේ නෑ මයි කෙල්ල. මම තියාගන්න. මට ඉන්න බෑ ගියා. අක්කා දුක් වෙන්න එපා. එපා එපා අක්කා එපා. බලන්න දාලා. මම මේ බලන්න ආවේ සද්ද ඇහුණා. මට දැන් යන්නත් හිතෙනවා නංගි. යන්න බැරි වෙයි නේද අක්කා? දැන් ඉවරයි වෙලාව. හවසේනවා. මාත් එන්නම් එහෙම වුණොත් හවසක්වත් එක්ක යන්න. එතකොට දෙන්නයි මට. කොයි පොඩි කෙල්ල? පොඩි කෙල්ල හිටියා නිදි ගෙරුවාම. එයාට එහෙම අම්මා නැහැ කියලා දැන් මං ඔය එකනේ. අක්කා එක්කම ඉන්නේ. කෙල්ලට අමාරුත් නැහැ. නැතුව ඇති. ඒකයි මට. දෙයියන්ගේ පිටින් හම්බ වෙයි හිමීට. එපා එපා අක්කා එපා ඕන්නේ. අම්මේ මගේ කෙල්ල හවද? මම හවස එන්න හිටියේ. අසනීපයක් නෑනේ. නෑ අම්මා. හොඳට ඉන්නවා නේද මයි කෙල්ල? මේක බොන්න. මේක අල්ලන්න. මම පුතාට මොකවත් නෑ. අම්මේ මම මේ නාගත්තා. දෙන්න මම බබාව. නෑ එපා එපා. අම්මා දැන් දවස් ගානක් තිස්සේ නිදි මරනවානේ. අම්මා නිදා ගන්න. කොහමද දෙන්න බබාව? එපා එපා. මට පුළුවන් මට අසනීපයක් නෑනේ. මම තාකින් නිදා ගන්න යන්න. මට පුළුවන් අම්මේ. මට පුළුවන් මම තාකින් නිදා. දැන් දවස් දෙක තුනක් තිස්සේ අම්මා නිදි මරනවානේ. අයියෝ ඒක නෑ මට අසනීපයක් නෑ. ඔයා හොඳට විවේකීව ඉන්න ඕනේ පුතේ. නැතුව බෑ. එහෙම කියලා ඉතින් අම්මා අසනීප වෙනවනේ අම්මා. නෑ මේ ඔයාට බත් ටිකක් බෙදා ගන්න පුළුවන්. අනේ මට ඒවා කරගන්න පුළුවන්. මට දෙන්නකෝ යා බබාව. හදලා තියෙනවා. මේ ඒවා ටිකක් දාගන්න. මේ අරවා කෑවට කමකුත් නෑ. එහෙම මොකවත් නෑ. අම්මා කාලෙත් දැන් ඔය ඉන්නේ. මං කන්නම්. ඔයා ගිහින් කන්නකෝ. මට බබාව දෙන්නකෝ. ඔයා කන්න පුතේ වෙලාවට කන්න අර. එකමාර යන්න ගිහින් කන්න. මට නිදිමත ඇති. නෑ මං නිදා ගන්නවා. ඊට පස්සේ ඔයා මෙයා තියා නිදා ගන්න. යන්න.